ඉතින් අද අපි ඔයාලව එක්කන් යන්නේ යාළුවනේ අපි අර කලින් දවසේ ගෙනාවේ ගොටුකොළ වගා සවාරිය කියලා වීඩියෝ එකක්. අන්න ඒකේ දෙවනි කොටස. නැත්තම් සම්පූර්ණ විදියට අපේ තියෙන ගොටුකොළ කංකුම් ඒ පාත්ති ටික බලන්න තමයි එක්කන් යන්නේ. ඒවා සාත්තු කරන විදිහ, පෝර දාන විදිහ, ඒ තියෙන තැනේ තියෙන ලස්සන තියෙන view මොනවද බලන්නකෝ. ඉතින් අර මේ තියෙන්නේ අපි අර කලින් වීඩියෝ එක ගෙනාවේ ඒ ගොටුකොළ පාත්තියෙම මේ වෙනකොට දැන් කඩලා ඉවර වෙලා තනකොළ ඇවිල්ලා තියෙනවා. අන්න ඒ ටික තියෙන දැන් මේ තනකොළ ගලවන විදිය ඔයාලට වෙන්නේ. ඒවා අතින් අයින් කරන්න ඕනේ. ආයේ පොඩි තනකොළ ගස් වල තියෙන ඇට එහෙම වැටෙන්නේ නැති වෙන්න මේ අතින් සම්පූර්ණයෙන් උදුරලා දාන්න ඕනේ. ඒකට පොඩි පිහියක් වගේ පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ නැති වුණොත් අර කූරු තම්පලා ඒ වගේ තියෙන ශාක තියෙනවා මේවට හිතකර නැති. ඒ වගේ ඇට වැටිලා ආයෙ පැලවෙන්න පුළුවන්. එතකොට ඊළඟ මුරේ වෙනකොට ආයෙ තනකොළ ටිකත් ගොටුකොළ වගේම පැලවෙනවා. මොකද ඒවටත් පෝර එහෙම දානවනේ. දැන් බලන්නකෝ ඔයාලට ඉස්සරහට මේ පෙන්නන්නම් පෝර දාන වීඩියෝ එක. ඒකත් මේකෙම තියෙනවා. පෝර කොට අරගෙන ගිහිල්ලා ඒ හරි විදිහට දාන්නත් ඕනේ. එක තැන වැඩි වුණොත් එහෙම පෝර එතකොටත් ගොටුකොළ පිච්චෙන්න වගේ බලනවා. ඒ නිසා හරි විදිහටම හරි ප්‍රමාණයට අතට අහු වෙන විදිහට පෝර ටික දාන්න ඕනේ. මේ දවස්වල මේක ඉතින් පායනවා. පායනකොට ගොටුකොළ තුනි පාත්ති තුනි ගන්නම දෙයක් නැහැ. ඒ සිතෙන් නෙමෙයි ඉතින් ගොටුකොළ වගා කරනවා කියන්නේ. ඔය ගලගතට එන ගොටුකොළ මිටි අපි ඉතින් මෙහෙම තමයි යවන්නේ. එන තනකොළ නම් තනකොළ. තනකොළ මැෂින් එකක් තියෙන්න ඕනේ තනකොළ ගලවන්න. අතින් නම් ගලලා ඉවර කරන්න පුළුවන් බෑ මේවා. යාළුවනේ ඉතින් තනකොළ පාත්ති නම් තනකොළ ගලලා ඉවරයි. කොහොමද කිව්ද කොහොමද? තියලෝනේ මේ තියෙන කංකුම් පාත්ති දෙක පාර පොර කොට දෙකක් තියෙනවා ගහන්න ඕනේ. බලමුනේ. යන පාර කොහොමද පොල්ලි තියෙනවා. කොළ කපු පට්ට තියෙනවා. ආලුකු නීරවල නැත. ඒ දඬු ඇත. වෙනම ගේමක් දෙන්න ඕනේ ඉතින් පොර කොටයක් හරි තියාගෙන යනවා කියන තියෙනවනේ. වැටුණොත් තමක් කාණුවේ තමයි. මේ පාත්තිට නැතිනම් ගහලා තියෙන්නේ කුකුල් බෝර. එනවා නිල්ල ගහලා එන විදිය ඔයාලා අතර එන්නේ ඉතින් මේවා තමයි මෙහෙම ඉතින් මහන්සි වෙන්න ඕනේ කරන්න. මේ පාත්තිට තමයි ගහන්න තියෙන්නේ. තව දවස් 6කින් ඔයාලගේ අතට එනවනේ. කුකුල් බෝර අන්න. කොහොමද තමයි ඉතින් මොනවා කරන්නද? ඔය වගේ වෙනදී ආවක එකතු කරලා ගහන්න ඕනේ. ඒක තමයි ඉතින් මාගේ කංකුම් පාත්තිය. මේ පාත්ති දැන් ඉතින් කහ වෙලා තියෙන කහ වෙනවා කියන්නේ ඉතින් කුකුල් බෝර පාරක් ගහන්නම වෙනවා ඉතින් කංකුම් පාත්තියට. නැත්තම් ලෙඩ එනවා මේ ලෙඩ ඇවිල්ලා තියෙන්නේ. එනනේ කංකුම් පාත්තියට කුකුල් බෝර කොට දැක්තින ඉතින් ගහලා එන්නම් බලමු ඔයාලට පෙන්නන්න පුළුවන් වෙයිද නැත්නම් ගැජට් එකක් නෑ. ගැජට් එකක් හදාගෙන තමයි ඉතින් එහෙම පෙන්නන්න වෙන්නේ බලමු.
ෆෝන් එක තියන්න නම් එකක් නැහැ. බලමු ඉතින් ෆෝන් එක තියන්න මොකක් හරි අයිටම් එකක් බාස්කට් එක තියෙනවා. බාස්කට් එක මොකක්ද ඔකට දාන්නේ? මේ හැරි හම්බුණා පොල්ලෙල්ලක්. පොල්ලෙල්ලෙන් උපරිම ප්‍රයෝජනයක් ගමු. පොල් ගහෙන් ලක්ෂ ගණන් ගන්න පුළුවන් පොල්ලෙල්ලෙන්. පිටට දැක්කඩක් ගන්න පුළුවන්. පොල්ලෙල්ල හම්බුණා. බලමු පොල්ලෙල්ල කියලා ඉන්නක් ගන්න පුළුවන්ද කියලා. හරි. ඒක හරි බලමු. පොල්ලෙල්ල කොහොම තියාගෙන යාළුවනේ ඉතින් කුකුල් පොර ගහලා ඉවරයි. කුකුල් පොර කොට දෙයක් ගහුවා භාගයක් ඉතුරුනේ. ඒ කරපාත්‍රය ගහන්න ඕනේ. ඒ වාත් ඉතින් ගහන්න ඉතින් අද බෑ. හෙට තමයි ඒක කරන්නේ. වෙනවනේ. මේකට කුකුල් පොර ඉතින් කොට හතක් වගේ ගහන්න ඕනේ. ඔයාලා ඉතින් මේ වීඩියෝ එක බලන්න කැමති නම් ඉතින් කියන්න වීඩියෝ එකක් දෙනවා. අද උනත් දෙනවා. නැත්නම් හෙට දෙනවා. කියන ඉක්මනින් වීඩියෝ එක ඇත. තව ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙනකන් මම මේ නියරෙන් ඒගොඩ වෙලා යන්නත් එපා නේ. මේ තියෙන ඉතින් එක යායට පේන අපේ වගේම අපේ පවුලේ අනිත් අයගෙත් තියෙන වගා කරලා තියෙන පාති තමයි මේ ඉන්නේ. අපේ සීයයි චූටි තමයි මේ බලු පැටියාගේ නම. ඒ සීයා කොහෙද ඒ බලු පැටියත් එනවා එයත් එක්කම කොටුවට. මේ ඔරුවෙන් තමයි ඉතින් යාළුවනේ ඔක්කොම කොළ කපලා මිටි බැඳලා ගෝණි වලට දාලා ඔක්කොම අහුරලා මේ ගොඩට අරන් එන්නේ. අර ඈත පේන තියෙන කොරටු වල තියෙන කොළත් ඔය ඔරුවෙන් තමයි අරගෙන එන්නේ මෙහාට. ඒ කරලා ලොරි වලට එන වෙලෙන්දන්ට දෙනවා. ඉතින් අපි ඒ ගැනත් ඉස්සරහට වීඩියෝ එකක් කරන්න ඉන්නවා. මේ කොළ කොහෙටද යන්නේ අරගෙන යන්නේ නායත් එක්ක සම්බන්ධ කරගෙන ඒකටත් ඉතින් ඔයාලට බලන්න පුළුවන්. මේ බලන්නකො ඉතින් දැන් මේ පේන කොටු කොළ ටික එයාට පේනකොට තියෙන ලස්සන තනිකර කොළ පාටම ලෝකයක් වගේ තමයි ඉතින්. මේ තියෙන්නේ නම් ඉතින් කොටුකොළ නෙමෙයි හොඳේ. මේ තියෙන්නේ මුකුණු වෙන්න. ඒව ගැනත් ඉස්සරහට කියන්නම්කෝ විස්තර. අපි නම් මේ ඉන්නේ අපේ සීයා. වලට මං කලින් කිව්වේ. එයා කරන්නේ කොටුකොළ විතරයි. අපි නම් කංකුම් කොටුකොළ නීරමුල්ලිය ඒ තුන තමයි ප්‍රධානම කරන්නේ. මේ බලන්නකෝ ආයෙත් මේ තියෙන අපේ දැන් කනකොළ ගලලා ඉවර වෙන කොටුකොළ පාත්තිය. කොහොමද ලස්සනයිද බලන්නකෝ. ඉතින් මේ තියෙන ඔරුවෙන් අපිට විනෝදෙට අපි ඉතින් වැඩ නැති දවසට ගඟේ බොල්ගොඩ ගඟ තියෙන එහා පැත්තෙන් රම්බරේ කියලා ඇල තියෙනවා. අර වීදිකෝණ නාත දේවාලේ දිය කැපීමට සම්බන්ධ ඇල. අපි බොල්ගොඩ ගඟේ බෝට්ටු සවාරියකුත් යන්න ඉන්නවා. ඔයාලත් ඒකට එකතු වෙන්නකෝ. එහෙනම් ඉතින් ගිහින් එනකම් අපිව subscribe කරලා තියාගන්න.